වෙල්කම් ගයිස් නැවතත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මගේ YouTube channel එකට අද ගෙනාවේ ට්‍රාවිස්ගේ අලුත් මිෂන් එකක්. මට ඔය පාරේ යන ගමන් මගදී හම්බ වුණා කාර්තරයට පත් වූ විපතට පත් වුච්ච ආච්චි කෙනෙක්ව. ඉතින් මං එයාට පොඩක් උදව් කරන්න වාහනේ නැවැත්තුවා. කරන්න මොකක්ද තියෙන්නේ කියලා නම් හරියටම දන්නේ නැහැ. මොකක් හරි ලොකේෂන් එකක් නම් පෙන්නනවා. ඒ ලොකේෂන් එකට යන්න කලින් මිනිස්සයා මැරුණා. ඉතින් වැඩක් නැහැ නේ. මම මේ වීඩියෝ එක පොඩ්ඩක් මේ මිෂන් මේ කරන යන මිෂන් එක සෑහෙන දිගයි ගයිස්. මම මේ මිෂන් එකේදී හතර පාරක් මැරුණා. මොකද කිව්වොත් අපිට තියෙන ගෑන්නයක් සාමූලිකව විනාශ ගෑන්නයකට අයිති සාමූලිකම ප්‍රදේශයක්ම විනාශ කරන්න අපිට තියෙන්නේ. හරිද ගයිස්? දැන් පළවෙනියටම යන්න ඔය අපේ පොට් එකට. අපේ මිෂන් එක තියෙන තැනට. ඒ යන අතරතුරේ තමයි අරයාව සෙට් උනේ. හැබැයි මගක් දුර යද්දි අර ගෑනගෙන ෂරපොල්ස් ඉවරයි. දැන් අපි ගෙදරට ආවා. ගෙදරට එද්දි ට්‍රාවිස්ගේ ගෙදර සම්පූර්ණයෙන් විනාශ කළා ගයිස්. අය බයික් ගෑන් එකේ සෙට් එකම බැහැලා ඒ සම්පූර්ණයෙන්ම ගෙදරම විනාශ කරලා. ගෙදරම විනාශ කරලා කියන්නේ ගෙදර ගන්න දෙයක් නෑ. ට්‍රාවිස් ආසම ස්ටැචුව එකත් දෙකට මෙදින් කල්ලා දාලා. ඒකට උට තවත් තරහ යනවා. ඉතින් guys දැන් ඊට පස්සේ අපිට තියෙන්නේ පළවෙනියටම ස්නයිපරයක් ගන්න ඕනේ. මම ඒ ස්නයිපරේ ගන්න කෑල්ලයි ස්නයිපරේ මොඩිෆිකේෂන් කරන්න කෑල්ලයි කැපුවා. ස්නයිපරේ අරගෙන ස්නයිපරේට සයිලන්සර් එක සෙට් කරගන්න. අනිවාර්යෙන් ඒක කරගන්න. මොකද කිව්වොත් දුරේ ඉඳන් තියාගන්න එපා. ඒ සෙට් කරගන්න අනිවාර්යෙන්. ඔය ඔතන ඔය කොල්ලා ඉන්න නේද? ඔය කොල්ලට පොඩි රාජකාරියක් බාර දීලා තියෙන්නේ guys ට්‍රාවිස් මේ කොල්ලට බාර දීලා තියෙන රාජකාරිය මොකද කිව්වොත් ඔයා හොයන්න කියලා තියෙනවා මේ අද අරුගේ නම මයිකල් නේද? මයික්ද මගා ඒ මොකක් හරි දැන් මතක නැහැ නම ආපහු. එන්න උගේ විස්තර හොයලා උට ගේන්න කියලා ඉක්මනට. ඒ තාම කොල්ලා ඒ විස්තර හරියට හොයාගෙන නැහැ. දැන් ආපහු සැරයක් ඌ එළව හරියටම විස්තර හොයාගෙන ගෙනින් කියලා. දැන් ඉතින් අපිට තියෙන අර බයික් දෙකේ නැගලා වේපන් ෂොප් එකට යන්න. වේපන් ෂොප් එකට ගිහිල්ලා ගයිස් කරන්න තියෙන ඉතින් අපි දන්නවනේ ස්නයිපර් එකක් හදා ගන්න ඕනේ. ස්නයිපර් එක හදාගෙන අපිට තියෙන තැනකට යන්න. ඒ මේ කියන්නේ අර බයික් ගෑන් එකට අයිති එයාපෝට් එකක් කිව්වට එයාපෝට් එක නිකන් ගුවන් පතයක් වගේ සීන් එකක් තියෙන්නේ. එන්නේ ඒක තියෙන්නේ. එන්නේ ඔතනින් තමයි ගයිස් අපිට වේපන් හදන්න තියෙන්නේ. මේ සල්ලි ටිකක් තියාගෙන යන්න ඉතින් ස්නයිපර් ටිකක් ගණන්. සයිලන්සර් එකත් සෙට් කරගත්තා. ඊට පස්සේ එතනින් ඒක ඉවරයි ගයිස්. හරිද? ඔය සයිලන්සර් එක සෙට් කරගෙන වාඩි තියෙන ඊට පස්සේ මේ තැනකට යන්න තියෙනවා. වෝටර් බැලර් එකක් උඩට. ඒ කියන්නේ වතුර ටැංකියක් උඩට තමයි යන්න තියෙන්නේ. එතනට හොඳට පේනවා අපිට ඒ උන්ගේ බොට් එක හොඳට පේනවා. අපිට තියෙන්නේ අර රොන් කියන එකාට කවර් එක දෙන්න ගයිස්. හරිද? දැන් උතන මම මේ පොඩ්ඩක් ටෙස්ට් කරලා බලනවා. zoom in එක ෆයර් එකක් එහෙම කරලා බලන සද්ද ඇහෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් ওই බයික් එක අරගෙන ආපහු අර පොට් එකට යන්න තියෙන ගයිස් අපිට. එතනත් මේ ඇත්තටම ට්‍රාවිස්ගේ මිෂන් සේරගේම තියෙන නිකන් සෑහෙන බරපතල ගෑන්ස්ටර් සීන්. හරිද? මේ පැත්තේ තනිකර හොල්ලන් ඉන්නේ මූ තනිකරම. ඒ තරමට වැඩ. දැන් ඉතින් අපිට තියෙන ඔක උඩට නගින්න. ඔය බැරල් එක උඩටම යන්න ඕන. උඩ ඉඳන් තමයි අපිට තියෙන්නේ. ඔතනට කියපු ගාම රෑ වෙනවා. රෑ වෙච්ච ගාම අපිට තියෙන මිෂන් එක පටන් ගන්න. අරු යනවා ෂේප් එක කවර් එක අරගෙන ගයිස් අතන්ට අපිට තියෙන ඌව කවර් කරන්න. තව දෙයක් ගයිස් කියන්න තියෙනවා. ඔතන දැන් මම පෙන්න දැන් මෙයා zoom කරාටි අපිට දැන් අපි ඔතන බලන්න තියෙනවානේ. ඔතන මම 4-5 සැරයක් ෆේල් වුණා ගයිස්. මොකද කිව්වොත් ඔතන ওই ලයිට් ටික තියනවා නේද? එතනට එක මේ එනිමි කෙනෙක් එනවා. ඒ එනිමියාට තියන්න ඕනේ අපි. හරිද? ඒ තියාද්දී බලන්න ගයිස් මොකද මේ තියලා ඉවර වුණාට පස්සේ ඔය ඉන්නේ කාට තිප්පට පස්සේ අනිවාර්යෙන්ම ওই ලයිට් එක කුඩු කරන්න. ওই ලයිට් ටික අනිවාර්යෙන් කුඩු කරන්න. නැත්තම් මේ ඊට පස්සේ වෑන් එකක් යන එකාට පේනවා එතන මිනිහක් තියෙනවා කියලා. එහෙම මේක පෙවුන ගාම ඌ අනතුරු සංඥාව ගහනවා. එතකොට ඉතින් අරුත් ඉවරයි රොන් කියන එක නම් සදාසොත්ති බවන්තුත් එතකොට. එතකොට ඉතින් කරන්න දෙයක් නැහැ. ඔගේ 7 දවස් දාන කරන්න එනවා. එහෙම දැනගත්තොත්. ඒ හින්දා ඔය වෑන් එකක් එනවා දැන් ඔය කට්ටිය පේනවා ඇති. ඒ වෑන් එක ඔතනින් ඇවිල්ලා නවත්තනවා අර රොන් ගාව. ඒ රොන් ගාව නවත්තලා ඌ එළියට බහිද්දිම උගේ කතාවත් අපිට ඉවර කරන්න ඕනේ.
බහින්නකන් ඉන්න මොකද කිව්ව මං ඕකතන 4-5 තියන්න ගියා ඔකගේ වෑන් එකේ ඇතුලේ මොකක් හරි සංඥාවක් තියනවද මන් දන්නේ නැහැ කොහෙන් කෑන් ගහන ඊට පස්සේ ඔකලා ලයිට් වලට නම් තිබ්බේ මම බයටමයි නිකන් අර පැත්තෙන් ආවොත් එimhe දකින්නේ ඊට පස්සේ ඔය කට්ටිය සුද්ධ කරන් තින්නේ කට්ටිය බලාගෙන ඉන්නවා ඒ කට්ටිය සුද්ධ කරලා දැමිල්ලක් තියෙන ගයිස් ලොකුවටම මේ මිෂන් එකේ ටිකක් අමාරු කොටසක් තියෙනවා අපිට ප්ලේන් එකක් අරගෙන බඩු ටිකක් සප්ලයි කරන්න යන්න තියෙනවා මේ මිෂන් එකේම කොටසක් ගයිස් ඒ බේක ටිකක් හાર્ඩ් ප්ලේන් එක සෑහෙන අමාරුයි ඇත්තටම එලවන්න පට්ට විදියට ගේමක් දෙන්න උනා මට ප්ලේන් එකක් එලව ගන්න ඇත්තටම පට්ට විදියට අමාරු වුණා ප්ලේන් එක මම හිතන්නේ 10 පාරක් විතර දැන් 10ක විතර හැප්පුණා ඒ ඔක්කොම මම ක්‍රැප් කරලා තියෙන ගයිස් ඉතින් අර ගිය වීඩියෝ එකේදී මම කියවන ගේම් එක ගැන කවුරු හරි කමෙන්ට් එකක් දැම්මොත් දාන්න බලන්න හරි කමෙන්ට් එක දාන එක්කෙනාට මං ගන්න දෙනවා දෙන දේ කියන්නේ පස්සේ දෙන්නේ හැබැයි ඒක එහෙනම් හරි කමෙන්ට් එකක් දාලා තියන්න ඔන්න ඔතන චොපර් එක තිබ්බට පස්සේ ඔතන වැඩ ටික ඉවර වෙනවා චොපර් එක කෙලින්ම බිම අපිට තියෙන්නේ ඊට පස්සේ බිමට බැස්සා අතන්ට යන්නේ ප්ලේන් එකක් උස්සන්න ඉස්සිල්ලක් තියෙන්නේ අපිට හරිද ගයිස් ඔය ඊට පස්සේ ඔය මේවකම සම්පූර්ණයෙන් අපිට අයිති වෙනවා අර මේ අයිති වෙන්නේ නැහැ සෙල් කරන්න දාලා තියෙන ඒ ප්‍රොපර්ටි එක අපිට ඕන නම් සල්ලි තියෙනවා නම් ඉතින් අපි ඒ ප්‍රොපර්ටි එක ගන්න පුළුවන් අපිට ඒ ප්‍රොපර්ටිස් සල්ලි දීලා ගත්තාම අපිට තව ආදායම් වෙන මාර්ග හම්බ වෙනවනේ එතකොට අර සල්ලි නිකම් ඔටෝම වැඩි වෙනවා ඉතින් ඕකේ ඉතින් එක එක මිෂන් තියෙනවනේ අපිට කරන්න මේ ප්‍රොපර්ටි එක විනිදි ගත්තාම ඒ ප්‍රොපර්ටි එකට අදාළ මිෂන් සෙට් වෙනවා අපිට ඊට පස්සේ අපිට දැන් ඔතනින් පස්සේ තමයි මෙයාගෙන් විතරයි මේ ප්‍රොපර්ටි බයි කරන්න පුළුවන් අනිත් කට්ටිය තාම ඕපන් වෙලා නැහැ ෆ්‍රැන්ක්ලින්ටයි අරයට මයිකල් නම් මතක නැහැ. ඔතන නම් මට හරියටම තැන හොයාගන්න බැරුව මං කැරකෙන්නේ. ඊට පස්සේ තමයි හරියටම තැන හොයාගත්තේ මම. ඔන්න ඕක ඇතුළේ තියෙන ප්ලේන් එකක්. අපිට තියෙන්නේ ඔතන වටේ සුද්ධ පුද්ධ කරලා ප්ලේන් එකට යන්න දෙන්නේ guys. ඉතින් guys මට දැන් මගේ channel එකේ තාම subscribers YouTube channel එකේ නම් subscribers ලා තාම ඉන්නේ 10ක් 15ක් වගේ මම වීඩියෝ දාන එක නවත්තලා නැහැ වීඩියෝ දානවා බලන කට්ටිය ඉතින් බලන එක්කෙනා දෙන්න හරි subscribe කරන්න like එකක් දාන්න පොඩ්ඩක් channel එක උඩට ගන්න support එකක් දෙන්න guys FB එක පැත්තේ නම් ගොඩක් කට්ටිය videos බලන මොකද කිව්වොත් videos කෙටි විදියට දාන්න මම FB එකට ඉතින් FB එකේ videos බලන කට්ටියත් පුළුවන් විදියට support එකක් දෙන්න YouTube channel එකත් පොඩ්ඩක් බලලා subscribe පාරක් දාලා ඒක කරන්නත් ගමන පුළුවන් නම් මේ FB එක follow කරලා ඔය බලන set එකෙන් කීප දෙනෙක් හරි like එකක් දාන්න අමතක කරන්න එපා like එකක් දාන එක මහ ලොකු දෙයක් නෙවෙයිනේ ඒගොල්ලොන්ට පොඩි තප්පරයක වෙන තප්පරයක් විතර වැය කරලා like button එක පොඩ්ඩක් click කරන්න ඉතින් guys ඔයගොල්ලෝගේ කමෙන්ට් උත් මට සෑහෙන වැදගත්. ඔයගොල්ලෝගේ කමෙන්ට් වලින් තමයි මම දැනගන්නේ මගේ වීඩියෝස් හොඳයිද නැත්ද මම මොනවද හදා ගන්න ඕන අඩුපාඩු. ඒ දේවල් මම දැනගන්නේ ඔයගොල්ලෝගේ කමෙන්ට් වලින්. ඉතින් කමෙන්ට් කරන්න අනිවාර්යෙන්. ඉතින් guys අපිට දැන් තියෙන්නේ ඔතනදී ඔය ප්ලේන් එක ඉතින් අරගෙන යනවා ආරේව ඩ්‍රෝන් අරගෙන යනවා. තව ප්ලේන් එකක් පැත්තේ තියෙනවා. අපිට තියෙන්නේ මේ ප්ලේන් එක ගන්න කොහම හරි. ඔන්න ඔය තියෙන ප්ලේන් එක ඔය තියෙන රතු පාට ප්ලේන් එක නම් පස් පාරක්ම බිම පත බෑවුණා. ඇත්තටම මහ එලවන්න දෙන මහ එන විකාර විදියට. එන්නම විකාර විදියට තමයි ප්ලේන් එක එලවන්න තියෙන්නේ guys. මට ඒ කීස් ටික පැටලෙනවා මොකද කිව්වොත් WSD A ඒ අකුරු තුනට අමතර 8 5 6 කියන්නේ අර arrow keys සේරම ටිකත් ප්ලේන් එක එලවද්දී අපි පාවිච්චි කරන්න ඕනි. නැත්තම් ඔය දැක්ක මම ඔය තනින් ක්‍රැප් කරලා තියෙන මොකද කිව්වා ප්ලේන් එක උඩට ගන්නවත් මට තේරුන්නේ නැහැ. පස්සේ තමයි තේරුනේ බැලන්ස් කරලා අරගෙන යන විදිය ඒ දේවල් ටික පස්සේ තමයි මම හරියට හදාගත්තේ guys. ඒ තරමටම මට එපා වෙච්ච මිෂන් එකක් මේක නා. මේ මිෂන් එකෙන් පස්සේ අපිට තියෙන්නේ මට මතක විදියට අපිට තියෙනවා තව මිෂන් කීපයක් කරන්න. ඒකෙත් සෑහෙන වෙලා ගියා guys. කොහොම හරි මේ වීඩියෝස් මේ ප්ලේන් මිෂන් එක මේ මිෂන් එක නම් විනාඩි 30 40කට විතර ගියා. පැයකට කිට්ටු වෙන්න ආසන්න ගාණක් මේ මිෂන් එක ගියා. මොකද කිව්වොත් මම ඒ තරම් වලට ෆේල් වුණා.
ඔයගොල්ලන්ට වර්ධිනවා නම් වර්ධින තැන් ටික තියෙන්නේ අතන අපි ස්නයිපර් කොටසෙදි කරන්න තියෙන වැඩේදී අර ලයිට් අනිවාර්යයෙන්ම උපරවන්න ඕනේ. ඊට අමතරව guys අර ප්ලේන් එකට නැග්ගට පස්සේ ප්ලේන් එක උඩට ගන්න තැන කීස් ටික තමයි පොඩි අවුලකට තියෙන්නේ. කීස් ටික මට නෑ ඒගොල්ලන්ට අවුලක් වෙන ගන්න නැති වෙයි. ඔය හරව ගන්න කර ගන්න දේවල් තමයි පොඩක් අමාරුුනේ. දැන් අපි එතනදී දැක්කද guys අපි බඩු ටිකක් ඩිලිවරි කරා. මෝදේ මැදට දාන්න තිබ්බේ අපිට බඩු ටිකක්. ඒ බඩු ටික අපි දැම්මා. ඊට පස්සේ දැන් අපි ආපහු බේස් එකට යන්න ඕන අපේ එයාපෝට් එකට. හැබැයි guys මේ තව දෙයක් ඕගෙදි කියනවා අර හැමතිස්සෙම ගොඩක් පහතින් යන්න කියලා. ගොඩක් උඩට යන්න එපා. එතකොට මිලිටරි ක්‍රැම්ප් එකේ රේඩාර් වලට අහු වෙනවා. අපි ගොඩක් උඩින් යනවා කියන්නේ මිලිටරි ක්‍රැම්ප් එකේ රේඩාර් වලට අහු වෙනවා කියන එක. එතකොට ඒගොල්ලෝ අපේ පස්සෙන් පන්නනවා කියලා අරයා කියනවා. ඒ හින්දා ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඒ රේඩාර් වලට අහු වෙන්නේ නැති වෙන පහලින් යන්න. ඊට පස්සේ ඉතින් අපි ආපහු අපේ සුපුරුදු ලොකේෂන් එකට ආවා guys. ප්ලේන් එක පාක් කරා මිෂන් එක ඔටෝ සේව් වෙනවා. අපිට මෙතනදී තමයි ප්‍රොපර්ටි බයි කරන්න ඕපන් වෙන්නේ. මෙයාගේ කැරක්ටර් එකට ප්‍රොපර්ටි බයි කරන්න පුළුවන් වෙනවා guys. ඉතින් guys මේ මිෂන් එක මෙහෙම ඉවර වෙන්නේ. මාව අනිවාර්යෙන් subscribe කරලා YouTube channel එකකින් බලන කට්ටිය අනිවාර්යෙන් subscribe කරන්න. like එකක් දාන්න, අඩුපාඩු comment කරන්න. FB එකේ නම් ගොඩක් කට්ටිය බලන FB එකේ බලන කට්ටියකින් ඉල්ලන් තියෙන ඉතින් follow කරලා like එකක් දාන්න. අඩුපාඩුවක් තියෙනවා නම් කියන්න guys. මොන හරි වීඩියෝස් වල හැදෙන්න තියෙන දේවල් තියෙනවා නම් කියන්න. ඒ දේවල් හදාගමු. ඉතින් ওই දේවල් හදාගෙන අපි ඉස්සරහට යන්. තවත් වීඩියෝස් ගේනවා. GTA 5 එකේ ඊළඟ මිෂන් එක අපි හෙට අනිද්දා වෙද්දී මම අප්ලෝඩ් කරනවා. ඉතින් guys තව දෙයක් කියන්න තියෙනවා ස්පයිඩර්මෑන් Amazon ස්පයිඩර්මෑන් එකත් ඔයගොල්ලන්ට ගේනවා මම ලබන සතියේ වෙද්දී. ඉතින් ඒකත් කට්ටිය බලලා සබ් එකක් දෙන්න හොඳයි නම්. එහෙනම් මම අදට ගියා guys. ආයෙත් අලුත් මිෂන් එකකින් හම්බෙමු. good bye කට්ටියටම.